මොක 2023 ඒ වල අවුරුද්දේ ආපු ගාන ලේසි වෙන්න ගොඩක් දේවල් දීලා තියෙනවා. නමුත් ළමයි අර ඔක්කොම රටාවට මුවෙච්ච ළමයිට මේව ගණන් හොදලා හොඳ නැති නිසා මාර අමාරු ගණන් කිව්වා. ප්‍රකාශන දෙකක් ඇවිල්ලා තියෙනවා කිව්වා. දෙන්නට එකයි ඉන්නේ කිව්වා. ඒ ගාන ලේසි වෙන්න දීලා තියෙනවා. හරිද උත්තරේ? අර සංකල්පය අවබෝධ කරගන්න හදන්නේ ගැටලුවක් නැහැ. බලමු මොකක්ද වෙන්නේ කියලා. මේක තමයි සාධනය කරන්න. මේක අපි කියන උපකාරක පදය කියලා. මේක යයි ගනිමු. මේක උපකාරක පදය. උපකාරක සමීකරණ. ඔයාලට එන්ට ඕනෑම අගයක් දාලා ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සලාම n සමාන 1 මීටර. u 1 සමානයි මේකට අනුව එකේ වර්ගය ඍණ 1 ධන 2 සමානයි 2යි. දත්තයට අනුව දත්තයෙන් අපිට දීලා තියෙනවා u1 සමානයි 2යි. එම නිසා n සමාන 1ට සත්‍ය වෙයි. ඔන්න මෙච්චරයි. කොහොමද data දීලා තියෙනවා. මේකත් උපකාරක පදයක්. මේක තමයි සාධනය කරන්නේ. සාධනය කළ යුත්තේ. n සමානයි p මීටර. UP සමානයි p වර්ගයේ ඍණ p ධන 2යයි උපකල්පනය කරමු. L සමානයි p ධන 1 මීටර. UP ධන 1 සමානයි p ධන 1 වර්ගයේ ඍණ p ධන 1 ධන 2 බව තමයි අපි පෙන්වන්න යන්නේ. බව පෙන්වීම. මේක පෙන්වන්න පද දෙකක් අපිට දැන් තියෙනවා. උපකල්පනයෙන් තියෙනවා. හොඳට හදන්න හදන්න. UP සමානයි p වර්ගයේ ඍණ p ධන 2යි. උපකාරක පදයෙන් මෙම ලියන්න ඕනේ මම පැහැදිලි කරන්න ලියන වචන. උපකාරක පදයෙන් ඒකෙන්ද p දැම්මොත් UP ධන 1 සමානයි UP ධන 2යි කියන්නේ. උපකාරක පදේ ඉන්න කැමති අයයක් ආදේශ කරනවා. එහෙනම් උපකාරක පදේ තියෙන UP ධන 1. එතන UP ධන 1 සමානයි UP ට උපකල්පණයෙන් ආදේශ කරනවා p වර්ගයේ p ධන 2. ධන 2යි. පැහැදිලිද? ඒක ලියන්න පුළුවන් p වර්ගයේ ධන p ධන 2යි. හරිද? ඒක අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගත්ත හැකි මොඩිෆයි කරනවා. වෙනස් කරනවා මොඩිෆයි කරනවා. හරිද? මම මෙතන ලියනවා 2යි p ඍණ p. කලිනුත් එහෙමද කිව්වේ? ඒ නිසා ආයෙත් දෙපාරක් ලියන්න ඕනේ. හරි. ඒකත් එක්කම p වර්ගය 2යි p ධන 2කින් එකක් ගත්තා. ඊළඟට ඍණ p ධන 1ක් තියෙනවා. ඒතර මේ ධන 1ට ඍණ 1 කැපිලා ගියාම මොකද ඉතුරු වෙන්නේ? ධන 2 වෙනම තියන්න පුළුවන් නේ. p වර්ගය 2යි p ධන 1යි. ඒක බැලන්ස් වුණා මෙතන ඍණ 1කින්. ඍණ p මෙතන තියෙනවා 2යි p මෙතන තියෙනවා ධන 2 වෙනම. ඒතකොට දැන් සම්බන්ධය හදනවා p ධන 1 වර්ගය ඍණ p ධන 1 ධන 2. එම නිසා n සමානයි p ධන 1ට සත්‍ය වේ. එම නිසා සියලු NIZ ප්ලස් සඳහා ගණිත අභිවන මූල ධර්මයට අනුව අභිවන මූල ධර්මයෙන් UP සමානයි UN සමානයි n වර්ගයේ ඍණ n ධන 2. වෙනසකට තියෙන්නේ අර උපකාරක පදයයි මුල් දත්තයි පාවිච්චි කරලා සම්බන්ධ වෙනවා. සමාන මේක සාධනය කරන්න බැරිද? ඒක දීලා තියෙනවා. හරි. රයිට්. එහෙනම් ඊළඟ දවසේ මම 2006 අතර ආපු සංකීර්ණ ගණන් හදන්නම්. එතකොට තේරෙයි මේ ඒකේ තව පැතිකඩක් තියෙනවා. අවකලන ආශ්‍රිත ගානක්
අනුකරණය ආශ්‍රිත ගණිත අභිගමනයක් හදන හැටි කියලා දෙන්න.